Hi my friends. ඉතින් ඔයාලට කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉටිපන්දම් එකක් දැල්ලුව විට එහි පාට අනුව අපේ මනසට සහ වාතාවරණයට ලැබෙන වෙනස් බලපෑම් ගැන. ඉතින් එහෙනම් බලමු අපි මේ මොනවද කියලා. සුදු පාට ඉටිපන්දම්. සුදු පාට කියන්නේ ශාන්තිමත් බවත් පිරිසුදු හැඟීමත් නියෝජනය කරන පාටක්. ධානය යෝගා හෝ සංසුන් වෙන්න කැමති වෙලාවට ඔයාලට සුදු ඉටිපන්දමක් පත්තු කරගන්න පුළුවන්. රතු ඉටිපන්දම්. රතු පාට කියන්නේ ශක්තිය, උණුසුම සහ ආදරය. ඉතින් කාමරයට සජීවී බවක් ගෙනාවා කියලා හිතනවා නම් රතු ඉටිපන්දමක් දැල්වලා බලන්න. ඒ වගේම කහ ඉටිපන්දම්. කහ පාටින් සතුට සහ ධනාත්මක සිතුවිලි වැඩි කරනවා. ඉගෙනීම, වැඩ කිරීම හෝ ක්‍රියේටිව් වැඩකට කහපාට ඉටිපන්දමක් හොඳට ගැලපෙනවා. කොළ ඉටිපන්දම්. කොළ පාට කියන්නේ සුවය සහ සන්තුලනය. වැඩි ආතතියක් තියෙන වෙලාවට කොළ ඉටිපන්දමක් ඔයාට සැහැල්ලු හැඟීමක් දෙනවා. ඔයා ඒ වගේ වෙලාවට කොළ ඉටිපන්දමක් පත්තු කරගන්න. නිල් පාට ඉටිපන්දම්. නිල් පාට සංසුන් බවත් නින්දට සහාය දෙන පාටක්. ඉතින් නිදා ගන්න කලින් කාමරේ නිල් ඉටිපන්දමක් දැල්වන එක ගොඩක් හොඳයි. දම් ඉටිපන්දම්. දම් පාට ආධ්‍යාත්මිකත්වය සහ ගැඹුරු සිතුවිලි නියෝජනය කරනවා. ධානයට හෝ අභ්‍යන්තර සංසුන් බවට දම් පාට ඉටිපන්දමක් භාවිතා කරන අයට ගොඩාක් හොඳයි. රෝස පාට හෝ තැඹිලි පාට. රෝස පාට මෘදු ආදරය සහ කරුණාව, තැඹිලි පාට සජීවී බව සහ සමාජීය උණුසුම ඔබට අවශ්‍ය හැඟීම අනුව පාට තෝරගන්න. ඉතින් මතක තියාගන්න ඉටිපන්දමක් දැල්ලුව විට ආරක්ෂාව අනිවාර්යයි. ඉතින් ගිනි ඇවිලෙන තැන් වලින් ඈත් කරලා හොඳ ප්‍රවේශම් තැනක ඉටිපන්දම දැල්වන්න ඔයා වග බලා ගන්න. ඒ වගේම පොඩි අයගෙන් ඈත් කරලා තියාගන්නත් මතක තියාගන්න. ඉතින් ඔයාගේ කාමරයට සුළු වෙනසක් ගේන්න ඉටිපන්දමකින් පුළුවන්. ඉතින් එහෙනම් අදත් ඔයාලා අද ඉඳන් මේ විදියට ඉටිපන්දමක් පත්තු කරලා ඔයාලගේ මනසත් මේ වගේ ලස්සන කරගන්න. ඉතින් වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. බයි බයි.